ජීවිතේ කොච්චර වෙනස් වුණත් ජීවිතෙත් එක්ක පොරබදින ජීවිතේ විඳින මිනිස්සු ඉන්නවා. මං අද යන්නේ ඒ වගේ තැනකට. ගිහිල්ලා බලමු කවුද කියලා. පාරත් ඔයගොල්ලෝට මතකයි මෙන්න බලන්න පුළුවන් පාර. මේ පැත්තේ තියෙන පාර. මම යන්න හදන්නේ ගෙදරට. මෙන්න මේක කන්න බලා ගන්න. මේ මම අද ඇවිල්ලා ඉන්නේ සිරිමාමයේ ගෙදරට. සිරිමාම කිව්වම සිරිමාමගේ මගේ අතර ලොකු කතාවකුත් තියෙනවා. ඉතින් මම එනකොට සිරිමාම ලස්සන වැඩක් කරනවා. ඔය බලන්නකො. සිරිමාම වුණාට දැන් ටිකක් වයසයි. වයස වුණාට තරුණ ජීවිතයක් ගෙවන්න හැම වෙලාවෙම හරි සතුටින් ඉන්න මිනිස්සෙක්. දැනට අවුරුදු 12ක් 13ක් විතර වෙනවා. අපි යාළුවෝ වගේ හිටියා. ඒ වුණාට සිරිමාමයා ගෙදරටත් ඔන්න ආවා. මං එනකොට සිරිමාම පොඩි වැඩක්. ඔන්න බලමුකෝ. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙන්න මේ පේන එක ඔයගොල්ලන්ට මෙන්න මේ කොටේ. මේ කොටේ මේ විදිහට හදාගෙන මම සිරිමාමගෙන් ඇහුවා සිරිමාම මේ කොටේ කොහෙන්ද ගෙනාවේ? අඩි 100 පාරෙන් ගෑල් ඇහිම කොහෙන්ද? අක්කර කාලේ ඉඩමකින් තමයි කොටේ ගෙනල්ලා. ඉතින් මේ සිරිමාම දැන් ඇත්තටම වන්නේලා ඇත්තෝ වගේ. ඒ වුණාට හරිම ලස්සන සුන්දර අදහස් තියෙන චරිතයක්. ඉතින් මං එනකොට සිරිමාම මේ දන්නවනේ වංගෙඩියක් හදනවා. වංගෙඩියක් සිරිමාමේ? ඔව් වංගෙඩියක් හදනවා. ඉතින් බලන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි ක්‍රමය. ඉතින් එයාගේ හැකියාවෙන් එයා ජීවිතේ එක පැත්තකින් විඳිනවා. ඉතින් මම දකින්නේ මේ විදිය. ඉතින් ඉස්සරහට සිරිමාමත් එක්ක වීඩියෝ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට දෙයක් මේකෙන් ගන්න පුළුවන් ඇති. ඉතින් හැමදාමත් ආදරේ ලයික් එකක් දාගෙන ෆලෝ කරගෙන යන්න. අලුත් දේවල් සුන්දර දේවල් ජීවිතේ මිනිස්සු විඳින විදිය මම කියන්න ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. එහෙනම් සිරිමාමේ ආයෙත් දවසක හම්බ වෙමු. සිරිමාමටත් මොනවා හරි කියන්න තියෙනවද? හරි. සිරිමාමගේ තව තියෙනවා ලස්සන තැන් ටිකක්. ඉතින් එතෙන්ටත් එන්නලු ගිහිල්ලා බලන්න යන්න. ඉතින් එහෙම කරමු. හැමෝටම ජයෙන් ජය වෙන්න ඕනේ.